එල්ලවරුකුම් වනකම් කොහොමද ඉතින් ඔයාලට අද අපි බලන්න යන්නේ සාම්බාර් පවුඩර් හදන හැටි. ඉතින් මේක සාම්බාර් හදනකොට නැත්නම් වෙනත් කරි වර්ග හදනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක හදන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම මම මෙතන අරන් තියෙන්නේ කොත්තමල්ලි. මම මේ හොඳට සෝදලා වේලලා අරන් තියෙන්නේ. කොත්තමල්ලි ග්‍රෑම් 100ක් තියෙනවා මෙතන. ඒත් එක්කම වියලි මිරිස් ග්‍රෑම් 25ක් තියෙනවා. මේ මං අරන් තියෙන්නේ මයිසූර් පරිප්පු. මයිසූර් පරිප්පු වෙනකොට ඕගලන්ට තුවර පරිප්පු ගන්න පුළුවන්. ග්‍රෑම් 20ක් විතර මං අරන් තියෙන්නේ. ඒත් එක්කම කරපිංචා මිටක් විතර අරන් තියෙනවා. මේ මං අරන් තියෙන උඳු ඇට මෙතන තියෙනවා ග්‍රෑම් 20ක් විතර. ඒත් එක්කම කඩල පරිප්පු තියෙනවා. කඩල පරිප්පුත් ග්‍රෑම් 20ක් අරන් තියෙනවා මම. ඊළඟට මම අරන් තියෙන්නේ උළුහාල් ටීස්පූන් 4ක් විතර, ඒ කියන්නේ ග්‍රෑම් 10ක් විතර අරන් තියෙනවා. ඒත් එක්කම හාල් අරන් තියෙනවා. හාලුත් ග්‍රෑම් 20ක් විතර මම අරන් තියෙනවා. සුදු කැකුළු හාල්. ඒත් එක්කම සූදුරු තියෙනවා මෙතන. සූදුරුත් තේ හැඳි 4ක් විතර මම අරන් තියෙනවා. ඒත් එක්කම කහ කුඩු ග්‍රෑම් 4ක් විතර අරන් තියෙන්නේ. ටීස්පූන් එකක් මම අරන් තියෙනවා. මේ ටික තමයි අපිට මේවා හදාගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික. බලමු දැන් අපි කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අපි මේ ටික කබලේ බැදලා ගන්න ඕන. හැමතිස්සෙම ගින්දර අඩුවෙන් තියාගන්න. අපි ඉස්සෙල්ලාම දාගත්තේ හාල් ටික දාලා හාල් රන්වන් පාට වෙනකන් අපි බෙද ගන්න ඕනේ. ඉතින් ගින්දර ගැන සැලකිලිමත් වෙන්න. හොඳට රන්වන් පාට වෙනකන් අපි මේක බෙදගමු. දැන් ඔයගලන්ට පේනවා ඇති මම මේ ගානට දැන් හාල් ටික බැදගෙන තියෙන්නේ. දැන් අපි මේකට එකතු කර ගන්නවා කඩල පරිප්පු. කඩල පරිප්පු ටිකත් බැදලා ටිකක් පරක්කු වෙන නිසා මම කලින්ම එකතු කර ගන්නවා. ඉතින් කර වෙන්න දෙන්න එපා. තිතරහක් එනවා. ඒ නිසා මේ රන්වන් පාට වෙනකන් බැද ගන්න. හොඳ සුවඳක් එනවා කඩල පරිප්පු බැදලා එනකොට. දැන් මේ වෙලාවේදී මම මයිසූර් පරිප්පු ටික එකතු කරගත්තා. ඔයගලන්ට පුළුවන් මයිසූර් පරිප්පු වෙනුවට තූර පරිප්පු ගන්න. ඒක චුට්ටක් කහ පාටට තියෙයි. මට අද තියෙන්නේ මයිසූර් පරිප්පු නිසා මම ඒක දැම්මා. මේ ටිකත් මේ විදිහට බැදලා එනකොට මම දැන් උඳු ඇට ටික එකතු කරගන්නවා. උඳු ඇට ටිකත් ඒ වගේම රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕන. දැන් මේ වෙලාවේ මම කොත්තමල්ලි ටික එකතු කරගන්නවා. කොත්තමල්ලි එකතු කරනකොටත් ගින්දර සැලකිලිමත්ව තියාගන්න. මොකද ගොඩක් කර වෙන්න දෙන්න එපා. ලස්සන පාටක් එන්න ඕන අපිට. දැන් මේ ගානට කොත්තමල්ලි ටික බැදීගෙන එනකොට මම මේකට සූදුරු ටික එකතු කරගන්නවා. දැන් මම උළුහාලුත් එකතු කරගන්නවා. මම මේ වෙලාවේ වියලි මිරිස් ටික එකතු කරගන්නේ. මොකද මම මේක හොඳට සෝදලා අවුවේ හොඳට කර වෙන්න වේලගෙන තියෙන්නේ. ඔයගලම් වේලගෙන නැති වියලි මිරිස් පාවිච්චි කරනවා නම් මීට කලින් එකතු කරන් කොත්තමල්ලි එකතු කරගන්න කලින් මේ මිරිස් ටික එකතු කරගන්න. ඔයගලන්ට මිරිස් නැතුවත් මේක හදාගන්න පුළුවන්. වෙනම මිරිස් සාම්බාර් වලට එකතු කරනවා නම් මිරිස් ටික නැතුවත් මේක හදාගන්න පුළුවන්. ඒත් මම මිරිස් එකතු කරලාමයි හදන්නේ. දැන් මම ලිප ඕෆ් කරගත්තා. දැන් මේ වෙලාවේ මම කහ කුඩු ටික එකතු කරගන්නවා. කුඩු ටික එකතු කරලා හොඳට කලවම් කරලා අපි බ්ලෙන්ඩ් කරන්න කලින් මේක චුට්ටක් නිවෙන්න තියන්න ඕන. ගොඩක්ම නිවෙන්න තියන්නත් එපා. සාමාන්‍ය ගානට නිවෙන්න තියන්න. දැන් බලන්න අපි කිසිම දෙයක් කර වෙන්න එහෙම දුන්නේ නැහැ. හොඳ රන්වන් පාට වෙනකන් බැදගත්තා. ලස්සනට තියෙනවා. මිරිස්සෙම හොඳට තියෙනවා. දැන් මේක අපි බ්ලෙන්ඩර් ජාර් එකකට දාලා මේක කොටා ගමු. මේ විදිහට ඔක්කොම එකවර දාලා මම මේ ටික බ්ලෙන්ඩ් කරගත්තා. මෙන්න මේ විදිහට
තමයි ලස්සන පාටක් තියෙන බ්ලෙන්ඩ් කරාන් පස්සේ හොඳ සුවඳක් තියෙනවා. ඉතින් මේක අපි හොඳ එයාටයිට් කන්ටේනර් බොක්ස් එකකට දාලා මේක ස්ටෝර් කරගමු. මේ විදිහේ රෙසිපි බලන්න ඕන නම් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. නන්රි වණක්කම්.